මේ මතවාදයන් සඳහා මොකක්ද අපිට කියන්න තියෙන්නේ? මේක පව් වැඩක් කියලා තමයි සමාජයේ අදහස. ඔබතුමා මොකද කියන්නේ? ඒකේ ඇත්තටම මේ මම නම් පවක් දකින්නේ නැහැ. මොකද සත්තු සමහරක් වෙලාවට මේ අපි දකිනවා සත්තු පැටව බිහි කරායින් පස්සේ වාහන වලට හැප්පිලා මේ අනතුරට ලක් වෙනවා. ඒ වගේම විවිධ සත්තුන්ගේ ග්‍රහණය ඔය විවිධ සත්තුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. එතකොට මේ කවුරුත් ඒ සත්තු ගැන බලන්නේ නැහැ. අනිත් එක සත්තු විශේෂයෙන්ම බල්ලෙක් එයාලගේ ඒ රැළේ යන කාලේ ආවට පස්සේ ගොඩාක් දුක් විඳිනවා. කෑම හොයා ගන්න නැතුව ගොඩාක් දුක් විඳිනවා. මිනිස්සුන්ගේ ගොඩාක් හිරිහැර වලට ලක් වෙනවා. ඉතින් මම නම් හිතන්නේ ඒක පවක් කියලා මම දකින්නේ නැහැ. මම මේක සද්ධාවෙන් කරන දෙයක්. ඒ හින්දා මම මූලිකම දෙන්නේ සත්තු වන්දයා කරන්නේ. මම කවදා හරි මම ප්‍රාර්ථනා කරන්නේ මට පාරේ යනකොට මේ අසරණ සතෙක් දකින්න නැති තරමට. ඉතින් මගේ ප්‍රාර්ථනාව එකයි මම මගේ වැඩසටහන් දිගටම මම කරගෙන යනවා.